සුබ දවසක්. කොහොමද ඔයගොල්ලන්ට සුවෙන් සැපෙන් ඉන්නවා කියලා හිතනවා. අදත් වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා. මොකද ගොඩක් කට්ටිය මට මැසේජ් දැම්මා අඩුවට පැකේජ් තියෙනවා නම් මිස් හදලා දෙන්න කියලා. මට හිතුණා මෙන්න මේ වගේ හොඳ පැකේජ් එකක් දෙන්න. මේක තියෙනවා ලිවියම් මදර් ප්ලාන්ට් එකක්. පේනවා නෙමෙයි. පෙරත් පොච්චි පිටින් ඉසුවත් හොඳට මුල් ඇදපු මදර් ප්ලාන්ට් එකක් තමයි මේක ලිවියම්. එතකොට මෙතන තියෙනවා ලිලි. ඒකත් මදර් ප්ලාන්ට් එකක්. මේ පෝච්චි පිටින් උනත් උස්සන්න පුළුවන්. අනිත් එක තමයි බ්ලැක් නයිට්. ඒකත් එහෙමයි මදර් ප්ලාන්ට් එකක්. පෝච්චි පිටින් උස්සලා පැත්තකින් තියන්න පුළුවන්. ඒ වගේම ලිවියම් එකත් පෝච්චි පිටින් උස්සලා පැත්තකින් තියන්න පුළුවන්. මේවා මදර් ප්ලාන්ට්. මේ පැලමයි මම දෙන්නේ. ඒ වගේම ඔයගොල්ලන්ට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මෙන්න මේ වර්ග තුනම වෙන්නේ 2500යි. මේක ඔයගොල්ලන්ට ඇත්තටම වාසියි. මොකද මේවා කට් කරන්නත් පුළුවන්. පේනවනේ. බ්ලැක් නයිට් කට් කරන්න පුළුවන්. ලිලි කට් කරන්න පුළුවන්. තාම නම් ලිවියම් එකේ මුලක් නැහැ. ලිවියම් එකත් තව ටික දවසකින් කට් මුලක් එයි. එතකොට ඒකත් කට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ මදර් ප්ලාන්ට් තුනම ගන්න පුළුවන් මගෙන් 2500කට. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් WhatsApp නම්බර එක දන්නවනේ 0.73 670 211ට මැසේජ් එකක් දාන්න දැම්ම. ඔයාලට මට පුළුවන් එතකොට සවුන්දට මේක ඕඩර් එක වෙන් කරලා සවුන්දට කුරියර් එකට දාන්න. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් දාන්න මැසේජ් එකක්. එහෙනම් දැන් මට හිතෙනවා දැන් මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයගොල්ලන්ට හිතෙන්නේ නැති අමතර ආදායමක් ලබාගන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒකට අඩු ගාණක් කරන්න ඕනේ කියලා හරි හිතන කෙනෙක් ඉන්නවා නම් මේ වගේ ව්‍යාපාරයක් පටන් ගන්න ඇත්තටම ඒකෙන් අපේ හිතටත් හොඳයි ඇඟටත් හොඳයි. ඒක සතුටින් ඉන්න පුළුවන් කාලයක් හම්බ වෙනවා අපිට මේ මල් එක ගැවසෙනකොට ලෙඩ රෝග අඩු වෙනවා. හිතේ තියෙන ඔය කලබලකාරී ගතිය අඩු වෙනවා මේ වගේ මලක් දැක්කහම ඉතින් දවසටම ඉතින් ලස්සනට ගෙවන්න පුළුවන් නේ. ඒ හින්දා ඔයගලන්ටත් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. ඒ වගේම ඔයගලන්ගේ ආදායමක් වැඩි කරගන්න කෙනෙක්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් මට WhatsApp මැසේජ් එකක් දාන්න. මම ඔයගලන්ට අඩුවට පැල ටිකක් දෙන්න පුළුවන් එහෙම වුණොත්. එහෙනම් මම ඔයගලන්ට නවතිනවා. මොකද පාර ළඟ තමයි තියෙන නෙට් හවුස් එක යන වාහනවල සද්ද ඇහෙනවා. ඒක නැතිනම් සමා වෙන්න ඕනේ. එහෙනම් මම දැන් නවතිනවා. ඔයගලන්ට බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට. Thank you.